සුබ දවසක් හැමෝටම ඩේලි එලෙෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ පොල් කිරි දාලා සුවඳට රසට හදා ගන්න පුළුවන් කහබත් එකක් අරගෙන මේක අපිට අවුරුදු එකමාරේ සිට බබාලට රසට සුවඳට හදලා දෙන්න පුළුවන්. මුලින්ම මම ෆෑන් එකට බටර් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ බටර් ටික මේ වගේ පෙන දාගෙන එනකොට මම මේකට කරඳ මුංගු කරාඹු නැටි ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට රම්පෙ ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම ලුණු සුදු ලුණු ටික එකතු කර ගන්නවා. ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. ලුණු සුදු ලුණු ටික මේ වගේ ගානට බැදුනට පස්සේ මම මේකට කහ ලුණු එකතු කරනවා. ඊට පස්සේ මම මේකට පොල් කිරි එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට හොඳට හොදලා පිරිසිදු කරගත්ත හාල් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මම බත් ඊදෙන්න ලිප මේ වගේ වහගෙන තියා ගන්නවා. බත් සාමාන්‍යයෙන් ඉදීගෙන එනකොට මම මේකට කුරුඳු කොළ දෙකකුත් එකතු කරනවා. බත් එක හොඳට ඉදුණට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. මම මේ බත් එක චුට්ටක් ඇඳ ගතිය වගේ තියාගෙන තමයි ලිපෙන් බාගත්තේ. මගේ බබා ඒ විදිහට කැමති නිසා. මම මේ බත් එක තව රසවත් වෙන්න මේකට මුද්‍රන්ස් පලන් ටිකක් එකතු කර ගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට මුද්‍රන්ස් පලන්, කජු මද ඕනම දෙයක් එකතු කරගෙන ගොඩක් රසවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ බත් එකෙන් කුරුඳු කොළ දෙක අයින් කර ගන්නවා. මම කුරුඳු කොළ දෙක දාගත්තේ බත් එක ටිකක් තව සුවඳවත් වෙන්න. මේ තමයි මම මගේ බබාට හදාගත්ත කහ බත් එක. මම මේ බත් එක කන්න බබාට පරිප්පු හොද්දා තමයි හදාගත්තේ. ඔයාලට කැමති නම් මේකට මස් හොද්දක් වගේ හදලා බබාට දෙන්න පුළුවන්. එතකොට ගොඩක් රසයි. මේ වගේ මම බබාලට හදන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් අමතක නොකර මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.